අනාගතයේදී ඩ්‍රයිවිං ජොබ් එකට මොනවා වෙයිද? ඒ මචං සමන් උඹ කොහෙද මෙහෙ ගොඩ කාලෙකින් දැක්ක ඉතින් කොහමද? අඩෝ ලුවන් ඉතින් මම මේ හයර් එකක් ආවා මචං. ඉතින් සමන් මොකද වෙන්නේ මේ දවස්වල? අපෝ වැඩක් නෑ බං පෑ ගාණක් ඉඳලා තමයි මේ 6 එකක් සෙට් වුනේ. දැන් නම් මේ ඩ්‍රයිවිං ජොබ් එක එපා වෙලා තියෙන ලොකු ඉන්කම් එකකුත් නෑනේ. අයියෝ ඇයි මචං උඹ බෑග්ගෝ ඇප් එකට රෙජිස්ටර් වෙලා නැද්ද? බෑග්ගෝ ඒ මොකද්ද? ඒකෙන් අපිට ලැබෙන්නේ මොකද්ද? මේ තියෙන්නේ බෑග්ගෝ ඇප් එක. එතකොට මේකෙන් වෙන්නේ ලංකාවට එන ටූරිස්ට්ලාගේ බෑග්ස් අපි එයාලා ඊළඟට යන්න ඉන්න නැවතුම් පළට ගිහින් දෙන එක. මේ වැඩේ අපිට හයර් එකක් යාන ගමන් වුණත් කරන්න පුළුවන්. දැන් බලන්නකෝ මම කොළඹෝ ඉඳලා අනුරාධපුරට හයර් එකක් යන්න හදන්නේ. ඒ යන අතරමඟ අනුරාධපුරේ හෝටල් එකකින් තියලා යන්න බෑග්ස් දෙකක් මගේ කාර් එකේ තියෙනවා. එතකොට හයර් එකේ පැසෙන්ජර්ස් ගෙනියනවා බෑග්ස් දෙකක් ඒ අතරතුරම ගෙනිහින් තියනවා. හරි. එතකොට ආපහු වෙද්දි හයර් එක විතරයිනේ සෙට් වෙන්නේ. නෑ මචං එනකොට ගේන්න බෑග් දෙකකුත් ඕකේ වෙලා ඉවරයි. දැනටම මේ හයර් එක අනුරාධපුරෙන් ඉවර කරලා ට්‍රින්කෝ යන්න තියෙන්නේ. මරුනේ මචං මේක හයර් එකයි අමතර ආදායමයි දෙකම එක වැඩෙන් වෙනවා නේද? ඔව්. දැන් ගොඩක් ඩ්‍රයිවර්ස්ලා මේ ඇප් එකෙන් තමයි ගොඩ යන්නේ. කෝ ගන්නකො ෆෝන් එක ඇප් එක දාලා දෙන්න.